Hi guys, කොහොමද සුබෝදයාසනක් ඔක්කොටම සෙල් පාර්ට් එකෙන් අද ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා මයින් කට්ටිය අහන්න දෙයක් අපි කොහොමද ෆ්ලක්ස් එකක් තෝරගන්නේ සාමාන්‍ය ෆ්ලක්ස් ගොඩක් තියෙනවා මැකැනික් එකෙන් තියෙනවා ෆ්ලක්ස් 5ක් 6ක් තියෙනවා කොට 2UL YCS YCS එකෙන් ෆ්ලක්ස් දෙකයි 2UL එකයි මැකැනික් එකෙන් මෙවුවා තියෙනවා ෆ්ලක්ස් ලොකු ඒවා තියෙනවා පොඩි ඒවා තියෙනවා රවුන්ඩ් ඒවා තියෙනවා කොටු ඒවා තියෙනවා කොහොමද මේකෙන් හොඳ ෆ්ලක්ස් එකක් තෝරගන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ෆ්ලක්ස් වලට පුරුදු වෙලා තියෙනවා ඉතින් ෆ්ලක්ස් වලට පුරුදු වෙලා තියෙනකොට අලුත් කට්ටියට තමයි මේ ප්‍රශ්නේ එන්නේ මොකද Tamanට අතර හුරු වෙච්ච ෆ්ලක්ස් එකක් මේක හොඳයි කියලා මේ මෙල්ට් එක හොඳයි කියලා දුමෙන් නෑ කියලා එතකොට කියලා ෆ්ලක්ස් එකක් තෝරගෙන ඉන්නවා අපි. ඉතින් මේ ඒවත් එක බලපුවාම ෆ්ලක්ස් එකක් තෝරගද්දී අපි මොනවද හිතන්න ඕනේ මොනවද බලන්න ඕනේ ඇත්තටම ෆ්ලක්ස් එකක් කොහොමද අපි තෝරගන්නේ කියන ප්‍රශ්නය කාටවත් එනවා. තාමත් සමහර කට්ටිය අවුරුදු ගාණක් ප්‍රයත්න කරලා Tamanට හරියන ෆ්ලක්ස් එකක් හම්බ වෙලා නැති වෙන්න පුළුවන්. තමන්ගේ අර අතර උරුවට ඉක්මනට මෙල්ට් වෙන හින්දා ආයේ ෆ්ලක්ස් එක හොඳයි කියලා ඉවලා හිතලා ඉවලා ඒ ෆ්ලක්ස් එක ගන්නවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තව එක්කෙනෙක් දුම මේකේනවා අඩුයි තමන්ගේ සෞඛ්‍යයට හොඳයි කියලා ඒ ෆ්ලක්ස් එක යූස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේවත් එක තමයි ෆ්ලක්ස් එක යූස් කරන්නේ. නමුත් අපි ෆ්ලක්ස් එකක් ගන්නකොට ගොඩක් දේවල් අපි බලන්න ඕනේ. පළවෙනි එක තමයි හීට් රේන්ජ් එක බලන්න ඕනේ. හරිද මේක ෆ්ලක්ස් එකක් අපි මේ ෆ්ලක්ස් එකක් අපි යූස් කරනකොට ඒක 5cc ද 10cc ද කියලා බලන්න ඕනේ. මොකද බෝඩ් එකේ අපි පාවිච්චි කරන හීට් රේන්ජ් එකත් එක්ක. ඊට පස්සේ ඊළඟට අපි බලන්න ඕනේ ෆ්ලක්ස් එකේ කොහොමද අපි මේ බෝඩ් එකේ ෆ්ලක්ස් එක පාවිච්චි කරනකොට ෆ්ලක්ස් එක පාවිච්චි කරාට පස්සේ බෝඩ් එක ක්ලීන් කරන්න ඕනද බෝඩ් එක ක්ලීන් කරන්න ඕනේ නැද්ද කියලාත් අපි බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි ෆ්ලක්ස් එක ඊළඟට අපි බලන්න ඕනේ ෆ්ලක්ස් එක අපි යූස් කරනකොට හරිද නිකන් පේස්ට් එකක් විදියටද පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්න ලේසිද? මේක සාමාන්‍යයෙන් අපි එතමුකෝ අපි ඊයන් පාවිච්චි කරලා එතන බවුත් කරනකොට ඒ බවුත් කරන තැනට හරියටම මේ ෆ්ලක්ස් එක අපිට දාගන්න පුළුවන්ද? හරි පොයින්ට් එකටම දාගන්න පුළුවන්ද? නැත්නම් මේක තැවරෙනවද? මේක කොහොමද? එතකොට මේක දැන් අපි එක්ස්චේන්ජ් මේ ගන්නකොට ෆ්ලක්ස් එකයි පාවිච්චි කරන ගොඩක් ඇවිල්ලා ඒක අපතේ යනවද? මේ මෙව්වත් ඔක්කොම බලන්න ඕනේ. ඉතින් ඔක්කොම බලලා තමයි ෆ්ලක්ස් එකක් අපි තෝරගන්න ඕනේ. මම ඔයාලට දැන් මැකැනික් එකේ මම එක ෆ්ලක්ස් එකක් පෙන්නන්නම්. මේ UV 559 කියන ෆ්ලක්ස් එක මේක සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය යූස් කරනවා. මේකේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් මේ කට්ටිය දාලා තියෙනවා මෙන්න මේ එයාලගේ මේ ෆ්ලක්ස් එකේ ඉන්ස්ට්‍රක්ෂන් වගේක් දාලා තියෙනවා මේ pH value එක වෙනම දාලා තියෙනවා. එතකොට කලර් එක දාලා තියෙනවා. ඊළඟට විස්කෝසිටි එක දාලා තියෙනවා. එතකොට හැලජන් එක දාලා තියෙනවා. ඇක්ටිවිටි එක දාලා තියෙනවා. රයිට්. ඉතින් මේ ෆ්ලක්ස් වල සාමාන්‍ය කලර් එකටත් වැඩිය විස්කොසිටි. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය මේ ෆ්ලක්ස් එක කොච්චර මෙල්ට් ඒ කියන්නේ ඝනකන්ද කියන එක. සාමාන්‍යයෙන් මේ UV 559 UV 223 එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් මේ BGA ෆ්ලක්ස් රීල් ලයිෆ් ලගේ 41.4 වගේ ඒවා සාමාන්‍ය විස්කොසිටි එක තියෙන මේ 20ත් 25ත් අතර වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. එතකොට මේක හරියට නිකන් අර පේස්ට් එකක් වගේ තමයි. ඒ වුණාට මේ එන නෝමල් ෆ්ලක්ස් එකත් එක්ක ගත්තාම මේක සාමාන්‍යයෙන් ඊට වැඩිය වැඩි ඒ ප්‍රමාණය. ඒ කියන්නේ ඝනකම තියෙන ප්‍රතිශතය අපි කිව්වොත් එහෙම ඝනකම් ප්‍රතිශතය මේකේ වැඩි. හරිද? මේකට වැඩිය මේ සිලින්ඩර් වල එන ඒවා පොඩ්ඩක් ඝනකම අඩුයි. එතකොට අපිට පාවිච්චි කරන්න ලේසි. හරිද? එහෙම අපි ෆ්ලක්ස් එකක් තෝරගන්න ඕනේ. ඊළඟට තමයි අපි ලිඩ් එක පාවිච්චි කරනවා කියන්නේ ඔය දුම එන එක ගොඩක්ම වැඩි වෙන්නේ ලිඩ් එක වැඩි වෙච්චාම. ෆ්ලක්ස් වල ලිඩ් අන්තර්ගතය වැඩි වුණාම තමයි දුම ගොඩක් වැඩි වෙනවා වගේ පේන්නේ. ඉතින් මේ ලිඩ් එක අඩු ෆ්ලක්ස් වල පාවිච්චි කරපුවාම අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලිඩ් එක අඩුවෙන් ලිඩ් ෆ්‍රී අපි ෆ්ලක්ස් එකක් පාවිච්චි කරපුවාම ඒකේ ඊයන් ඒ කියන්නේ අපි කිව්වොත් එම් දිය වෙන කියන්නේ ඊයම් උණු වෙන සෙල්සියස් අංශක ප්‍රමාණය වැඩි කාලය වැඩි. ලිඩ් තියෙන ෆ්ලක්ස් එකක් පාවිච්චි කරොත් ඒකේ ඊයම් උණු වෙන ප්‍රමාණය සහ මේ
අපිට වැඩේ කරගන්න යන ඒ කියන්නේ ඒ ප්‍රොසෙස් එකට යන කාලය ඉතාමත් අඩුයි. ඒ හැබැයි දුම වැඩි ලීඩ් ෆී වගේ දුම අඩුයි. හරිද? දෙපැත්තක් තියෙනවා. ඉතින් වැඩේ ඉක්මනට කරගන්නත් පුළුවන්. හරිද? මේ ශරීර සෞඛ්‍යයට තමයි හොඳ නැත්තේ. හරිද? අරක වැඩේ ටිකක් පරක් වෙනවා. ඒ වුණාට ශරීර සෞඛ්‍යයට හොඳයි. කොහොම වුණත් අපි ජීවත් වෙලා තින්න එපේ. ඒ හින්දා සාමාන්‍ය ලිඩ් එක ගොඩක් සාමාන්‍යයෙන් 100ම ෆ්‍රී එකක් සම්පූර්ණ ලිඩ් ෆ්‍රී එකක් පාවිච්චි කරන්න. එතකොට ලිඩ් එක අඩු ෆ්ලක්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට සෙල් පාට් එකට આવොත් එහෙම ෆ්ලක්ස් වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් හොඳ ෆ්ලක්ස් එකක් තෝරලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් බලනකොට සමහර ෆ්ලක්ස් වල දැන් මම ඔයාලට පෙන්නන්නම්. YCS ලගේ ෆ්ලක්ස් එකක් තියෙනවා. මේ non conductive. ඒ කියන්නේ ලීඩ් ඇන්ඩ් නෙගටිව් ෆ්‍රී කියලා දාලා තියෙනවා. high activity කියලා දාලා තියෙනවා. no resistance කියන්නේ වතුර වලට ප්‍රශ්නයක් නෑ කියලා මේ කට්ටිය දාලා තියෙනවා. ඉතින් YCS ලගේ බ්‍රෑන්ඩ් එකක් අපි ගාව තියෙනවා. මේකේ තියෙන number 1 flux එක, number 2 flux එක. එතකොට මේකට YCS 7NSS කියන flux එක. ඒ වගේ මේකේ ඉන්නේ oil එකක් ඉන්නේ. හරිද? අපි සමහර කට්ටිය මේ oil flux එක use කරන්න බයයි. මේ වුණාට හොඳටම වැඩක් කරගන්න පුළුවන්. flux එකක් තමයි මේ oil flux එක කියන්නේ. oil එක කියන්නේ oil එකත් එක්ක එන flux එක. ඒ කියන්නේ වැඩේ ලස්සනයි නී. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. මොකද එකපාරක් මිනිකුණුත් එහෙම අමතර වෙනවා. අපි ප්‍රවේශයෙන් පාවිච්චි ගන්න ඕනේ. ඔයාලට වැඩේ හොඳට කරගන්න පුළුවන් මේ oil කියන්නේ liquid flux එකක් ගත්තොත් එහෙම ඔයාලට වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. හරිද? ඒකට අර පාවිච්චියේදී අපි අර වැඩත් එක්ක කට්ටිය ඔක්කොම මේ වගේ paste flux වලට තමයි ගොඩක්ම පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මම ඔයාලට කියන්න හැදුවේ අර වගේ හොඳ flux එකක් සාමාන්‍යයෙන් හෙලෝජන් වගේ හෙලෝජන් ෆ්‍රී එක තියෙන්නේ. මේ හෙලෝජන් කියන එකත් මම ඔයාලට ඒකනේ කියන්න බැවුණා. හෙලෝජන් කියලා කියන්නේ සාමාන්‍ය බෝඩ් එක ක්ලීන් වෙන ප්‍රතිශතය. හරිද? ඒක කෙමිකල් එකක්. හෙලෝජන් ෆ්‍රී આવොත් එහෙම ෆ්ලක්ස් එක වෙන්නේ සාමාන්‍ය හෙලෝජන් තියෙන ෆ්ලක්ස් එකක් ඔයාලා ගත්තොත් එහෙම ෆ්ලක්ස් එක දැම්මට පස්සේ තියෙන ඔක්සයිඩ් නම්ම නම් ක්ලීන් වෙන ප්‍රතිශතය වැඩි වෙනවා.